සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද මම ඔයාලව අපේ අම්මගේ ලස්සන මල් වත්තට අරගෙන යන්නේ. මේ වත්ත අපේ ගෙදරට ලස්සන විතරක් නෙමෙයි, හිතට සැනසීමක් ගේන තැනක්. අම්මා මේ මල් පැල හැම එකක්ම ගොඩක් ආදරෙන් බලා ගන්නවා. උදේම නැගිටලා මුලින්ම බලන්නේ මේ මල් පැල ටික. ඒවට වතුර දානවා, වියලුණු කොළ අයින් කරනවා, අලුත් මල් පිපිලාද කියලාත් බලනවා. ගාඩ්නින් කියන්නේ අපේ අම්මගේ හොබි එක විතරක් නෙමෙයි, ඒක එයාගේ සතුට. පැලයක් වවන්න පේෂන්ස් ඕන. ඒත් ඒක ලොකු වෙලා මලක් පිපෙනකොට ලැබෙන සතුට වටිනාම දෙයක්. ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකත් ගෙදරට ෆ්‍රෙෂ් ෆීලිං එකක් දෙනවා. මේ පැල නිසා ගෙදර ඇතුළේ ඇට්මොස්ෆියර් එක ගොඩක් පීස්ෆුල්. නේචර් එකත් එක්ක ජීවත් වෙන එක ඇත්තටම ලස්සන දෙයක්. බිසි ලයිෆ් එකෙන් ටිකක් නිදහස් වෙලා මේ වගේ වත්තක ඉන්නකොට ස්ට්‍රෙස් එකත් අඩු වෙනවා. මේ වගේ පුංචි පැලයක මලක් පිපෙලා ලැබෙන සතුට අපිට සල්ලි වලට ගන්න බෑ. මේ පැලයක මලක් පිපෙන එක බලන එක හිතට පුදුම සැනසීමක්. මේ ගෙවත්තේ හැම කොනකම අම්මගේ මහන්සිය සහ ආදරය තියෙනවා. පැලයක් අලුතෙන් දාද්දී එහාට තියෙන්නේ පුංචි ළමයෙක් ගැන තියෙන ආදරේ වගේම ආදරයක්. වැස්ස වැටෙන දවස් වලට මේ වත්ත තවත් ලස්සනයි. කොළවල තියෙන වතුර බින්දු, ෆ්‍රෙෂ් ස්මෙල් එක, මල් වල සුවඳ, ඒ ෆීලිං එක වචන වලින් කියන්න බෑ. කුරුල්ලෝ ඇවිල්ලා ඉන්නවා, සමනල්ලු පියාඹනවා. මේ පරිසරය ඇතුලේ පුරාම ලස්සන ජීවිතයක් තියෙනවා කියලා දැනෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපේ අම්මගේ මල් වත්තට එකතු වෙන අලුත්ම පැල ටික ඔයගොල්ලන්ට පෙන්නන්න. එහෙනම් අපේ අම්මත් එක්ක පුංචි කතාවක් දාගෙනම අපි යමු මල් වත්ත පැත්තට. මේ අවුව කොහොමද අවුව? අවුව ඒකට ගොඩක් ඕනේ. අවුව වතුර පොහොර උදේ අවුව. ඔව් උදේ අවුව වැටෙන්නම ඕනේ. පොහොර මොනවද දාන්නේ? පොහොර දාන්නේ යාර්මිලා කම්ප්ලෙක්ස් එකයි යාර්මිලා ටාගට් එකයි. වතුර හැමදාම දානවා උදේට. ඔව් වතුර හැමදාම දාන්න ඕනේ නැත්තම් මල් එන්නේ නැහැ. ඊට පස්සේ ලෙඩ මොනවද මේවට හැදෙන? ඒවට ලෙඩ හැදෙනවා කුරු අතු කුරු වෙන එකක් හැදෙනවා. ඒක තමයි වැඩියෙන්ම හැදෙන ලෙඩේ. මොනවද ඒකට කරන්නේ ඒකට? අතු කුරු වෙද්දී ඔයා? ඒක නම් කඩලා ඒ අතු ටික විනාශ කරන එක තමයි කරන්නේ. ඒ වුණාට ඒකට කෘමිනාශක දාන්න ඕනේ කියලා කියනවා. ඒ වුණාට තාම මම ඒක පාවිච්චි කරේ නැහැ. මම කරන්නේ අතු කඩලා මේ අයින් කරන එක. එයා පැත්තේ ගියක් කරන සද්ද එනවා. දුවන්ගෙන් ගත්ත ඒවා. යාළුවෝ. මේ ටික ඔක්කොම මේ දැන් එල්ලන පෝච්චි වල තියෙන ඔක්කොම මේ නෑ අරක තියෙනවා. අර අතර තියෙන මේ ජපාන් රෝස් එක මේ ගත්ත එකක්. ජපාන් රෝසයි පුංචි ලතයි කියන්නේ දෙකක්ද? දෙකක් වර්ග දෙකක්. ඒකේ කොළත් වෙනස්නේ. අරකේ හීනි කොළේ මේක චුට්ටක් මහත කොළේ. එතකොට මේව ජපාන් රෝසද මේ එල්ලන පෝච්චි? මේක ඩුබායි රෝස. අරක ජපාන් රෝස. අර රෝස පාට මල් තියෙන එක. මේක ජපාන් රෝස. ඔව් ෂේඩඩ් එක. අර එල්ලන තියෙන එක මේක? ඒ කියනවා ඒකද ටියාරාද මන්ද කියන නම හරියට මට මතක විදියට ටියාරා කියන එක. පුංචි ලතා කියන්නේ මොකද්ද? ඒක ඉතින් අර ඉස්සර කියපු නමක් නේ. ඒකේ තේමල මම. ඒ අලුත් එක. ඒ ඔන්ලයින් මේ ටික ඔක්කොම නෑ මේක මම ඔය මේ ප්‍රදර්ශනයකින් ගත්තු ඒවා. ඒ වුණාට එහෙම එච්චර සාර්ථක මදි. මේවට හැදෙන තව තියෙනවා පිටි මකුණු. පිටි මකුණු ඉතින් බලලා අයින් කරන්න ඕනේ. මේ තියෙන ඔන්ලයින් ගෙන්න ගත්තු ඒවා තාම එකමලයි. එකමලයි. තව වැඩි දවසක් නෑ නේ ගෙන්නගෙන. ඒකටත් අර පුංචි මේ ලෙඩේ තියෙනවා මේ. අර කුරු වෙන එක. ඔය ඔන්ලයින් විකුණන්නේ නැද්ද? ඉදිරියේදී බලමු. බලමු කට්ටිය කමෙන්ට් එකක් දාන්න ඔන්ලයින් ඕන නම් බලමු මොකක් හරි ඔප්ෂන් එකක්. මේ මොනවාද කපාලියා? ඒක කපාලියා. ඒ මල කොච්චර කාල තියෙනවද? ඒක මාස 3ක් තියෙනවා. දැන් වීඩියෝ එකට මේ සද්ද යන ගහනවා මොකද? මේ දෙකම එකට ගත්ත දෙකක්ද නෑ? නෑ දෙපාරකට ගෙනාපු දෙකක්. ඒවත් හුඟක් අවුවට ඔරොත්තු දෙන මල් වර්ගයක්. අවුව තියන්න ඕනේ. ඔව්. අවුව ඕනේ. අවුව කියන්නේ ඉතින් උදේ අවුව තමයි ඉතින් මේවට. ඊට පස්සේ අලුතෙන් ආපු ටික තමයි මේ තියෙන පරණ වීඩියෝස් වල තියෙන අපේ මේ බලල් පහුරු එක මරුණා. ඊට පස්සේ අලුත් එකක් යනවා. හැදීගෙන යනවා. දැන් වෙනස් කළානේ අපි තීන්ත ගාලා තියෙන්නේ. මේවා ගහලා තියෙන්නේ මේ බලල් පහුරු එකට යන්න.
ආ රාජපොහට්ටුත් තියෙන. ඊළඟට මෙයාගේ දැක්කනේ චූටියට තිබ්බ එක දැන් ටිකක් ලොකු වෙලා. ඊට පස්සේ මෙන්න මෙයා මොකක්ද ඒක නම? ඒක නම් නමක් දන්නේ නැහැ. පුදුම සුවඳක් තියෙන්නේ. හරිම සුවඳයි. රැට එහෙම ගොඩාක් සුවඳ මල් වර්ගයක්. ඒක රැට පිපෙන එකද? ඒක නෑ නෑ. ඒක රැට දවල් කියලා නැහැ. මේ ඒකටත් ටිකක් හොඳට අවු ඕනේ. මේ හරිම සුවඳ මේ පිච්ච වාගේ සුවඳ මල් වර්ගයක්. මේක මේ පිපෙද්දි ලා පොහොට්ටුව සුදු පාටයි ඊට පස්සේ රෝස පාටයි පොහොට්ටුව සුදුයි. මල ඊට පස්සේ මල ටිකක් රෝස පාටයි ආය අන්තිමට රතුයි. රතුයි. එහෙම වෙලාවම පුපුරු හැදෙනවා. මේ අද නම් මල් අඩේ. ඒක මේ හොඳයි මල් ආරුක්කුවකට වගේ. ඔව්. මෙන්න මෙතන තමයි ගහ තියෙන්නේ. මේ දැන් හැදීගෙන එන ගමන්. මෙයාම දැන් හිටවල තාම අදහස් කළා නෑ. තාම හදාගෙන යන ගමන්. ඊළඟට මේ තියෙන්නේ රාජපොහොට්ටු. මං හිතන්නේ මේ පෝච්චි කලින් වීඩියෝ වල තිබුණේ නෑ. මේ අලුතෙන් ගෙනාවේ. ඊස්සේ අපේ අම්මා රාජපොහොට්ටු දැන් හදනවා. එයාගේ තියෙනවා මේ පාට. ඊට පස්සේ මේ පාට. ඊට පස්සේ සුදු පාට. මම දන්නේ ඉස්සර ගණන් ගත්තේවත් නැති ඒවා වුණාට දැන් බලන්න ලස්සනයි හැදුනහම ඉතින්. තියෙනවා නම් මෙන්න මේ වගේ පෝච්චි එක දාන හරි ලස්සනයි හැදුනහම. මම හිතා මල් හැදෙන්න අමාරුත් නෑනේ මේ පොහොර ඔයා දානවද? ඒකට පොහොරත් ඉතින් අරවම අර දාන පොහොර ටිකක් දානවා ඉතින්. ඒ ටික ඊට පස්සේ මෙයාවත් අයින් කරන්න දැන් අලුත් එයාගේ හදන්න ඕන. එයා දැන් එයාගෙත් කාලේ හරියාගෙන එන්නේ. ඒත් ඉතින් අනේ මල් තියනවානේ කොළ චුට්ටි උනාට. වයසට ගියත් මල් තියනවා. ඒක ගොඩක් තමයි. ඊට පස්සේ යන්න බෝගන්නිලත් ඇවිල්ලා තියෙනවා. ඉස්සර හැදුවම බෝගන්නිලා. පස්සේ මේ වගේ රාම එතනක් තියෙනවා මේවා. බෝගන්නිලා මේ පැලේ කීයටද ගත්තේ? ඒ පැලෙන් ගත්තේ රුපියල් 600කට ගත්තේ. ඊට වැඩි මල් නැති චූටි පැලයක් ගත්තේ. 600. ඔව් හරි. ඊට පස්සේ මේ මොනවාද? මේ මොනවාද මේක මිනිමල්ද? ඒකට විනිකා වගේ නමක් මට ඒක නම හරියට මතක නැහැ. ඒකත් තියෙනවා ඔන්න අලුතෙන් ගෙනල්ලා. මේ තියෙන්නේ මේක මොකක්ද? ඒකේ නම නම් මතක නැහැ. ඒක චූටි පැලේ මගේ හිතන්නේ අපි ගෙනාවේ කොළ 4ක් විතර තියෙන ගන්නේ. නෑ ටිකක් තිබ්බා කොළ. තිබ්බද? ඔව්. තිබුණා දැන් ඒකත් ලස්සනයි. පැලේ ඉතින් ලස්සන පෝච්චි එකකට දැම්මම ලස්සනයි. ඊට පස්සේ මේක බලන්නකෝ. ගේ ඇතුලේ තියන්න පුළුවන් නේද මේ වව් වවනද? ඔව් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට තියන්නත් පුළුවන්. අවුව ඕනේ නෑ නෑ. ඒ වැඩි. කාලෙන් කාලෙට ඉතින් පොඩ එළියට දාන්න එක දිගටම ඇතුලේ තිබ්බා. මොන්ස්ටෙරා එක. මොන්ස්ටෙරා මම හිතන්නේ කලින් වීඩියෝ එකේ පෙන්නවා. පෙන්නවා. මේවා අලුතෙන් ආපු ඒවා. මේකත් අලුත් එකක්. අරක අයිවි. එයාත් අලුතෙන්. එයා තිබුණේ නෑ. එයා අලුතෙන්. මේකේ වැල්ද පැලද? වැල් යන එකක්. ඊට පස්සේ මෙන්න මේ කොංගෝනේ. ඒක මං හරියට කොංගෝ තමයි. අපි අරගෙන ආපු එක නේද ගිහිල්ලා ෆාම් එකේ. මේකත් ලොකුවට හැදෙනවා. හරි ලස්සනයි. අම්මා ඉතින් පැලේ සයිස් එකට දැනට මේ පෝච්චි එක දාලා තියෙනවා. මම හිතන්නේ ලොකු පෝච්චි එක දැම්මම තව ලොකු වෙද්දි ලස්සනයි. මේකත් ඒ තේරෙන්නේ. මේ ටිකම නිකන් එක ළඟ යන වගේ જાති. පැල නම් පෙන්නන්න තියෙනවා මේ ඕන තරම් තියෙනවා. පැයක විතර වීඩියෝ එකක් කරන්න වෙයි. මේ පැල ටික පෙන්නන්න. නිකන් උඩින් පෙන්නන්න. මේ බේබි මුසන්ඩාස් එක. මේකද? මේක බේබි මුසන්ඩාස් කියලා. මේක දර අර බැදලා කන ඒක නෙමෙයි නේද? මේ වගේ කොළ බැදලා කන ලොකු ගහ යදෙන එක තියෙනවානේ. ඒක මුසන්ඩාස් බේබි ඒකේ මම හිතන්නේ පොඩි ප්ලාන්ට් එකක් මේක. මේක ලොකු අවුව නැතුව හැදෙන එක හැම කාලෙම මල් පිපෙනවලු පාත්තියක ලස්සනට හැදුවොත් තියෙයි. මේක මොනවද රෝස පාට මේ පාට? ඔව් රෝස පාටක් තියෙනවා. ඕකේ මගේ ගාව තියෙන රතු විතරයි. සුදු නෑනේ. සුදු මම දැකලා නැහැ. මම දැකලා තියෙන පාට දෙක රෝස පාටයි රතු පාටයි විතරයි. මේ තියෙන්නේ මොකද්ද මේකේ නම කිව්වේ අර ඒකේ වින්කද වින්කා වගේ මොකද්ද නම මම සර්ච් කරලා දාන්න නම කැප්ෂන් එකේ. මේකෙත් තව පාට මේ තාම ගෙනල්ලා විතරයි හිටවලත් නෑ පෝච්චි වල. මේකෙත් ලස්සනයි කහ පාට නිකන් දාස්පති වගේ මලක් නේ පිපුණේ. ඔක කපුරු විශේෂයක් කියලා තමයි කියන්නේ. කහ පාටයි දුඹුරුයි වගේ එකක්. ඒ ඒ ඇග්ලොනිමා එක.
මේක කලින් කරලා ඊට නෑ නෑ කලින් තිබුණේ තිබුණේ නැද්ද? නෑ මේ golden photos මේවා නම් ඉතින් තිබුණනේ තිබ්බා. මේක බලන්න මේක මේකත් ලස්සන. දිගෝනියා වර්ගයක්. ඒකේ ලස්සන සුදු පාට මල් පොකුලක් විදිහට පිපෙනවා. මේක මොකද්ද? ඒකේ නම උඩ වැඩියද? නෑ නෑ. ඒක මට මේ වෙලාව නම් මතක නැහැ. මේකේ තියෙනවා රතු පාට, දම් පාට, රෝස පාට, තැඹිලි, තැඹිලි, ඒක ගොඩක් සුදු පාට එක එක වර්ග පාට තියෙනවා. ඒකත් තාම පැකට් එකේ තියෙන්නේ. පැල කරලා නැත. හාව ගෙනාපු වීඩියෝ එක මට මතක නෑ දැම්මද කියලා. හාව දැම්මද කියනවා. ඒක දැම්මේ නැද්ද? මේකෙත් ගොඩාක් මල් පිපිලා තිබුණා. හරිම ලස්සනයි මේක. ඒක කලින් දැම්මා. ඔව් දැම්මා. ඒකේ ගොඩාක් මල් පිපිලා තිබුණා. මේ මල් ටික ඔක්කොම දැන් වැටිලා. ඊට පස්සේ කොකෙක් ගෙනාවා. කොකෙක් ගෙනත් තියෙනවා. පස්සේ මෙන්න මේක නම් දැන් ඒකේ දම් පාට මල් දම් පාට මල් මං හිතන්නේ තිබුණා මේක එකක් දැන් එයා අර පිටි මකුණගේ ග්‍රහණයට අහු වෙලා මේ දැන් වඳ විහියාමට ලක් වෙමින් තියෙන මේක. අත ටිකක් ඒ හිටව ගන්නනේ හින්දා ඒක අයින් කරලා තියෙන්නේ. ඒක අර මේකත් එහෙමයි මේකත් වේලිලා ගිහින්. ඒකේ නම විෂ්ණුක්‍රාන්ති. විෂ්ණුක්‍රාන්ති. අතර තියෙන චුට්ට. ඔව්. ඒක දැම්ම කලින් වීඩියෝ එකේ මේක දැන් මේ අතුමේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? එක ගහක් මැරිලාද? ඒක වතුර නැති වෙලා අවුවත් එක්ක එකක් හරි වෙලා. මේ අර වර්ගයේ තව එකක් මේ ඩුබායි රෝස වර්ගයක්. කලින් පෙන්නුවා ඒක. කලින් දාන්නවනේ කුමුදු. ඔය තියෙන ටික අයිරිස් මං හිතන්නේ මල මේක දයිරිස්. ඒකත් ඒ ගල්ගේ වගේ කොට. ඉතින් ඕම තමයි තියෙන්නේ මල්යාය මල්යාය. මේ පැත්තෙන් ගන්න. ශමනලයකුත් හිටියා. ශමනලයකුත් ඇවිල්ලා. උදේ මේ ඩුබායි රෝස වලට නම් එනවා උදේට. මී මැස්සෝ ඇවිදින්න ඉඩ නෑ දැන් මල් විතරයි තියෙන්නේ. කොරඩෝ මේ මැරිගෙන යනවනේ මේ මේකත් අර චූටි එක බේබි ඒකත් නිකන් තර්ජනයකට ලක් වෙලා තියෙන්නේ මේක ඒත් පොතොස් නේද? පොතොස් තිබ්බද වීඩියෝ එකේ දාන්නේ ඔක්කොම පුංචි ලතා ගැන තමයි කතා කරන්න යන්නේ. පුංචි ලතා නෙමෙයි ඩුබායි රෝස, ජපාන් රෝස. ජපාන් රෝස මගේ තියෙන්නේ මේ වර්ගයේ විතරයි. මේක තමයි ජපාන් රෝස. මේවා ඩුබායි රෝස. මේක විෂ්ණුක්‍රාන්ති. මේ ඔක්කොම එකට තිබ්බම හරි ලස්සනයි නේ. හරි. අපේ ගෙදර ගේට් එකෙන් එද්දිම මෙන්න මේ වගේ දර්ශනයක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරා කියලා හිතනවා. ඉතින් ඉස්සරහටත් මගේ මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න, ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.